now I'm going to teach you some alternatives to good night. Right. ඉතින් අපි මේ good night වෙනුවට තව මොනවද අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් කියලා බලමු. දැන් හැමදාම good night කියලා කියනවනේ. ඔයගොල්ලන්ට good night කියන එක හරියට ෆැමිලිය. චූටි කාලේ ඉඳලා දන්න දෙන්නේ. දැන් අපි බලමු මොනවද good night වෙනුවට අපිට කියන්න පුළුවන් කියලා. ඒක මාරම ඉම්පෝටන්ට් දෙයක්. ඒක ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ එක විදිහකට හිර වෙන්නේ නැතුව ක්‍රම කිහිපයකින් මේ වැඩේ කොට දාන හැටි. Right. Good night වෙනුවට වාඩි කියන්න පුළුවන්. Instead of saying good night you can say sweet dreams. දැන් මේක ඔයගොල්ලෝ ගොඩක් දුරට දන්නවනේ. Sweet dreams ඒක පොඩ්ඩක් අහලා තියෙනවා. ඊට පස්සේ කියන්න පුළුවන් sleep tight කියලා. අලුත් එකක් නේ. sleep tight කියලා කියන්න පුළුවන්. sleep tight කියලා කියන්න පුළුවන්. right. ඊට පස්සේ ඔයාලට තව කියන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයා එකපාරට ලොකු වෙලා සුද්ධියක්ව මැරි කරනවා. කවුද දන්නේ නේ? අපි දන්නේ නැහැ නේ සුද්ධියක් මැරි කරනවා. දැන් පස්සේ ඔයගොල්ලෝ නිදිය ගන්න යනකොට සුද්ධි කියනවා catch some Z's. catch some Z's කියලා වර කියනවා. දැන් ඔයා කල්පනා කරනවා මොකක්ද කිව්වේ? ඔන්න එයා කියනවා catch some Z's. catch some Z's කියලා කියනවා. මෙයා කල්පනා මොනවද මේ අල්ලන්න කියන්නේ? ඈ catch අල්ලනවා සම් මොනවද මේ අල්ලන්නේ කියන්නේ? catch some Z's. මොකද මාළු අල්ලන්නේ කියලාද කියන්නේ මේ රෑ නේද? right. ඒක තමයි මම කියන්නේ ක්‍රම කිහිපයක් දැනගෙන ඉන්න එක මාර වැදගත්. දැන් catch some Z's කියන්නේ ඔය good night වෙනුවට කියන දෙයක්. සුබ රාත්‍රී good night කියන වෙනුවට කියන තවත් දෙයක්. catch some Z's. right. තව කියන්න පුළුවන්. තව කිව්ව හැකි මෙන්න මෙහෙම. අරද don't let the bed bugs bite. මට සිරිනේ මේක නම් ඕනේ නැහැ නේ මේක ඕනේ අපි good night කියලාම කියන්න දන්න විදිහට කියලා හිතනවා. but මේ වගේ දේවල් දැනගන්න එක මාර වැදගත්. හරිද? ඔයාලගේ කතාවේ රටාව ඇඩ්වාන්ස් කරගන්න තියෙන ලොකු වැදගත් මේ ක්‍රමවේදයක් තමයි මේ එකම ක්‍රමයකට හිර වෙන්නේ නැතුව ක්‍රම කිහිපයක් දැන ගැනීම. ඉතින් මේවා ටික ටික භාවිතා වෙන්නේ. දැන් good night කියලා ගෙදර කියනවනේ. ඒ වෙනුවට ඉතින් ගෙදර ඉඳන් මේවා පැටලි හැර කියන්නේ. මේ catch some Z's, sleep tight, sweet dreams කියන්න පුළුවන්. don't let the bed bugs bite. slowly කියන් යන්න පටන් ගන්න. ඉතින් පස්සේ ඔයාලට හයියෙන් ලස්සනට කියන් යන්න පුළුවන්. ඉතින් අද ඉඳලම try කරලා බලන්න. මොකද good night කියන එක ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ගෙදරදී භාවිත